මේ මාස 9 තුල අපිට හැකියාව ලැබිලා තියෙනවා සමස්ත සැකකරුවන් 239384 දෙනෙක් අත්අඩංගුවට ගන්නට. ඒ වගේම මෙම සැකකරුවන්ගෙන් ප්‍රධාන ජාවාරම්කරුවන් 995 දෙනෙකු අපි මේ වන විට අත්අඩංගුවට අරගෙන ඔවුන්ට විරුද්ධව ශ්‍රී ලංකාවේ අධිකරණාත්මක වශයෙන් මේ වන විට පියවර අරගෙන තියෙනවා. ඒ වගේම ජාවාරම්කරුවන් අතරින් අපිට හැකියාව ලැබිලා තියෙනවා 378 දෙනෙකුගේ 378 දෙනෙකුගේ වත්කම් පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කරන්නට. ඒ වගේම මෙම විමර්ශනයන්හි ප්‍රතිඵලයක් හැටියට අපිටම සැකකරුවන් රඳවා ගැනීමේ නියෝග මත අපි කියනවා ඩිටෙන්ෂන් ඕඩර්ස් මත විමර්ශන කටයුතු ආරම්භ කළා තිනවා මේ වෙන විට 3287කගේ මේ මාස 9 තුල මත්ද්‍රව්‍ය විෂ මත්ද්‍රව්‍ය හෙරොයින් කිලෝග්‍රෑම් 2253ක් සහ ග්‍රෑම් 834ක් පොලිස් බහරයට අරගෙන තියෙනවා. හෙරොයින් වලට පමණක් මිලියන 49584ක වටිනාකමින් යුත් හෙරොයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොලිසිය මේ වනුවට මේ අවස්ථාව වන විට අපි බහරයට අරගෙන තිනවා. ඒ වගේම අපි මතක් කරනවා අයිස් මේ මාස 9 තුළ අයිස් කිලෝග්‍රෑම් 2640ක් ග්‍රෑම් 695ක් ශ්‍රී ලංකා පොලිස් බහරයට අරගෙන තිනවා. මෙහි සමස්ත වටිනාකම මිලියන 42251ක් හැටියට මූල්‍ය වටිනාකමක් සඳහන් වෙනවා. ඒ වගේම විශේෂයෙන් අපි මතක් කරන්නට අවශ්‍යයි කොකේන් කිලෝග්‍රෑම් 293ක් ඒ වගේම ග්‍රෑම් 732ක් මූල්‍ය වටිනාකම වශයෙන් මිලියන 10281ක්. මේ මාස 9 තුල අපිට හැකියාව ලැබිලා තිනවා ශ්‍රී ලංකා පොලිසිය මේ ඒකාබද්ධ මෙහෙයුම් වලින් මත්පෙති ලක්ෂ 36කට ආසන්න ප්‍රමාණයක් පොලිස් බහරයට ගන්නට. 2024 වසරේදී මිලියන 1490ක දේපල අපි අක්‍රිය කරලා තියෙනවා. මේ සියලුම දේපල රජයේ සතු කර ගැනීම සඳහා මහාධිකරණ කටයුතු වලට යොදවලා තියෙනවා. 2025 වසරේ මිලියන 1549ක දේපල රජයේ සතු කර ගැනීම සඳහා අපි මූල්‍ය මුඛ්‍ය අඩිතාලම අපි යොදවලා තියෙනවා. ඒ වගේම 2026 වසරේ මේ මාස කිහිපය තුළ අපිට මිලියන 772ක දේපල රජයේ සතු කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සූදානමින් කරලා තියෙනවා. විශේෂයෙන් 2024 2025 ඒ වගේම 2026 වසරවල මේ වන විට රතු නිවේදන අපි කියනවා රෙඩ් නොටිසස් හරහා මේ රටට 35 දෙනෙකු අපි ගෙන්වා ගැනීමට හැකියාව අපිට ලැබිලා තිනවා. ඒ වගේම තවත් අමතර 35 දෙනෙකු විශේෂයෙන් ගරු පොලිස්පතිතුමාගේ අන්‍යෝන්‍ය සෝදතාව සම්බන්ධතාවය සහ විශ්වාසදායී බව මත විවිධ රටවල් සමග ඇති කරගත් එකඟතාවයන් මත මේ වෙන විට රතු නිවේදන නොමැති තවත් බරපතල අපරාධ වලට අවශ්‍ය සැකකරුවන් 35 දෙනෙකු ලංකාවට ගෙන්වා ගැනීමට හැකියාව ලැබිලා තිනවා. ඉදිරි රතු නිවේදන නිකුත් කරන ලද 94 දෙනෙක් සඳහා අපි මේ වසර තුල සහ ඉදිරි වසරයන්හි කඩිනමින් ක්‍රියාත්මක වීමට සූදානම් බවත් අපි ජනතාවට අවධාරණය කරන්නට